සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට සීන කොරියානු YouTube channel එකට ඔයාලා හැමෝම අද මේ වීඩියෝ එක කරන්නේ මොකද මේ දවස්වල කොරියාව පිළිබඳ ප්‍රවෘත්ති වල පවා පෙන්නනවා කොරියානු රැකියාලාභීන් පිළිබඳව ඒකින්ද අපි මේ වීඩියෝ එක කරන්න හිතුවේ කොරියානු රැකියාවල ප්‍රගතිය පිළිබඳ කතා කරන්න මොකද නොවැම්බර් 11 වන දින කොරියානු රැකියාව ලාභීන් පිරිසක් වෙබ් එක නැදී සිටින පිරිසක් විදේශ සේවාකයේ ඉදිරිපිට පොඩි උද්ඝෝෂණයක් කරලා තියෙනවා. ඉතින් සාමකාමී උද්ඝෝෂණයක්. එයාලගේ ඉල්ලීම ඇත්තටම ඉල්ලීම සාධාරණයි. එයාලා ඉල්ලීමක් කරන්නේ එයාලා වෙබ් එකේ රැඳී සිටිනවා. ඇග්‍රීමන්ට් නැහැ. දැන් අවුරුද්දකට ආසන්න ඊට වඩා වැඩි පිටසකුත් ඉන්නවා. එයාලට ඇග්‍රීමන්ට් ගෙනත් දෙන්න රජය පොඩ්ඩක් මැදිහත් වෙන්න කියලා. මොකද ගොඩක් අය ගියපු අය ගොඩක් කට්ටිය සේවා 2500ක් වගේ ආසන්න පිරිසකින් 50ක්වත් ඇග්‍රීමන්ට් ඇවිල්ලා නැහැ මේ අවුරුද්ද තුලට. එතකොට එයාලගේ ඉල්ලීම තමයි රජයේ විදියට මැදිහත් වෙලා වෙනත් රටවල එක කරනවා. එතකොට අපේ රටට මැදිහත් වෙලා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න කියලා එයාලා සාමකාමී ඉල්ලීමක් තමයි සිදු කරේ. එතකොට ප්‍රයුක්තවට පෙන්වුවා මේ සිදුවීම පිළිබඳ. එතකොට මේ ඒ වගේම තමයි දැන් ඇග්‍රීමන්ට් ගෙන්න ගන්න ඕන රජයට මැදිහත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි අපිට අපි උද්ඝෝෂණ කරන්න එහෙම ලොකුවට දැඟලුවොත් අපිට කලිනුත් සිදු වුණා වගේ වෙබ් එකේ කලින් හිටපු අය කීප දෙනෙක් අයින් කරලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් 2018 විතර වෙලා තියෙනවා. ඉතින් අපි 2009 විතර වෙලා තියෙනවා. එතකොට අපි ඕක නැවත ඒ දේ සිදු වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ අපි හැමෝම ලොකු හීනියක් තියාගෙනනේ මේ කොරියානු එක්සෑම් එක ලියලා වෙබ් එකට වෙලා ඉන්නේ ඇග්‍රීමන්ට් එකක් එනකම්. ඉතින් මේ හැමෝටම පොඩි හිතේ අමාරුවක් තියෙනවා. ඒකින්ද එයාලා ගිහලා විදේශ සේවා කිල්ලන ඉස්සරහට ගිහලා සාමකාමීව එයාලගේ ඉල්ලීමක් සිදු කරා මේකට මැදිහත් වෙන්න කියලා රජයනොත් ඉල්ලීමක් සිදු කරා. ඒ විතර නෙමෙයි මේ දවස්වල නිතරම මේ කතා වෙන දෙයක් තමයි මේ ඇග්‍රීමන්ට් සල්ලි වලට ගෙන්න ගන්න පුළුවන් නේද මේ ඒ පිළිබඳ. ඔව් ඇත්තටම ගොඩක් අය නෑ කියනවා එහෙම බෑ කියනවා. මම පෞද්ගලිකව කියනවා ඇග්‍රීමන්ට් ඇත්තටම ගෙන්න ගන්න පුළුවන් ගොඩක් අය දැනටත් එහෙම යනවා කියලා. මොකද මේ ඇග්‍රීමන්ට් එකක් මෙහාට ගෙන්න ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවලු. එතකොට මේක ඉන්න තොරතුරු පරණ අයගේ ගොඩක් ගණපු තොරතුරුත් එක තමයි මේ කියන්නේ. අපි හිතමු දැන් වෙබ් එකෙන් ඉවර වෙන්න අවුරුදු 2කට ආසන්නයි කියලා. අවුරුදු 2කට ආසන්නම කෙනෙක්ට ඒ රටේ නීතියක් තියෙනවලු ඇග්‍රීමන්ට් එක ගෙන්න ගන්න පුළුවන් කියලා. ඒ හිටපු කෙනෙක් ඒ විදියට ගොඩක් අය යනවලු මේ දවස්වල. එතකොට මේ ආසන්නට ඉවර වෙන කෙනෙක්ට ඒ රටේ ඉන්න කෙනෙක්ට හරහා ඒ සජන්වින් කෙනෙක්ට එයාව ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා නොදම්බු හරහා නීතිමය පැත්තක් උඩ. එතකොට මේක තර්ක කරලා වැඩක් නැහැ. එහෙම එකක් තියෙනවා. එතකොට මේ අයින් වෙන්න ආසන්න කෙනෙක්ට ඒ වැඩේ කරගන්න පුළුවන්ලු. එතකොට මේ ඒ සඳහා ලොකු වියදමක් යනවා. ලක්ෂ 35ක වගේ ආසන්න මුදලක් වැය වෙනවා මේ ඇග්‍රීමන්ට් එක ගෙන්න ගන්න. ඒ වගේම තමයි මේ ඒ ගියත් නොදම්බුවේ ඉන්න ඕන රැකියාවක් එයාලා දෙන්නේ නැලු. අපි රැකියාවක් අඳුරන මාර්ගයෙන් හොයා ගන්න ඕනලු. දැනට ඒ විදිහට ගොඩක් අය යනවා. බොහෝ දුරට ගෑල් ළමයි ඒ විදිහට යනවා කියලා තමයි අපිට තොරතුරු ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ඒ ගෑල් ළමයින්ට එහෙන් එවන ඇග්‍රීමන්ට් ඉන්න යාළුවා හරි හස්බන්ඩ් හරි එවන ඇග්‍රීමන්ට් වලින් එයාලා එහෙ ගිහිල්ලා ඒ හස්බන්ඩ් වෙන රැකියාවකට එයාවල දාලා දෙනවා. ඒ වගේ දේවල් සිදු වෙනවලු. එතකොට මේකට ලොකු මුදලක් ලක්ෂ 35ක ආසන්න මුදලක් වැය වෙනවලු. ඒ වගේම තමයි මේ ලක්ෂ 35 ගන්නවා කියන්නේ අපි යන්න ඉස්සර වෙලාලු. ඒ කියන්නේ කොරියාවට යන්න ඉස්සර වෙලා අපිට ඇග්‍රීමන්ට් එකක් වෙබ් එකේ අපි දැන් ඇග්‍රීමන්ට් බලන ඕනේ නිතරම වෙබ් එකට ගිහිල්ලා අපිට මෙඩියක්වත් වැටිලා තියෙද කියලා. ඉතින් මෙඩියක් වැටිලා ඇග්‍රීමන්ට් එකක් ආවා කියලා පෙන්නුවට පස්සේ අපිට විදේශ සේවාවකින් ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න මැසේජ් එක එනවනේ. අන්නේ ඇග්‍රීමන්ට් එක අස්සම් කරන මැසේජ් එක දවසට ওই සල්ලි දෙන්න ඕනලු සම්පූර්ණ මුදලම දෙන්න ඕනලු. ඉතින් සම්පූර්ණ මුදල දෙන්න ඕන. එහෙම නොදුන්නොත් අපි හිතමු ඇග්‍රීමන්ට් එක ආවා ඇග්‍රීමන්ට් එක අස්සම් කරන්න ගියා අපි සල්ලි දුන්නේ නැහැ. එතකොට කරන්නේ ඒ ඇග්‍රීමන්ට් එක කැන්සල් කරලා දානවලු. එතකොට සල්ලි දුන්නේ නැතුන ඇග්‍රීමන්ට් එක කැන්සල් කරනවා. නෝ වගේ දේවල් වෙනවා. මොකද විශ්වාස කරන්නත් අමාරුයි. මොකද අපි සල්ලිත් දීලා හදිස්සියෙන් හරි ඇග්‍රීමන්ට් එක කැන්සල් කරලා දාමුවොත් අපිට කාට කියන්නද? එහෙම කියන්න කෙනෙකුත් නැහැ. එහෙම දේවලුත් වෙලා තියෙල කියලා ගොඩක් අය Facebook දාලා තිබ්බ සල්ලි දුන්නා. ඇග්‍රීමන්ට් එක ආවා. ඇග්‍රීමන්ට් එක කැන්සල් ඊට පස්සේ කෝල් කරපු නම්බර් පවා හොයන්න විදියක් නැහැ කියලා. ඉතින් මේක අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් බෑ. මොකද අපි
කිසිම ඩොකියුමන්ට් එකක් පිට නෙමෙයි මේ සල්ලි දාන්නේ. එතකොට වෙනම කෙනෙක්ට දාන්නේ. ඉතින් අපි දන්නේ මේක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් හරිය අමාරුයි විශ්වාස කළා. මොකද ලක්ෂ 35ක් වගේ මුදලක් අපරාධේ. එතකොට මේ ඒ විතරක් නෙවෙයි මේ තව අය ගොඩක් අය කියනවා ඇග්‍රීමන්ට් එකක් ආවට පස්සේ Facebook එකේ ෂෙයා වෙනවා මේ ෆොටෝ එකත් එක්ක මේ මල්ලි අඳුරනවා නම් කියන්න අපේ කම්පැනියට දාලා තියෙන්නේ. එතකොට එහෙම කියලා ඊට පස්සේ අය සල්ලි ඉල්ලනවලු මේ මල්ලි මන් තමයි ඇග්‍රීමන්ට් එක එව්වේ සල්ලි දෙන්න එහෙම කියලා. හදිසියෙන් හරි සල්ලි දුන්නේ නැතුණත් ඇග්‍රීමන්ට් කැන්සල් කරලා තියෙනවලු. ඉතින් මේ සියලු දේවල් ලැබිච්ච තොරතුරුත් එක තමයි කියන්නේ ඇග්‍රීමන්ට් එක එහෙම කැන්සල් කරලා තියෙනවා. හොඳම දේ තමයි ඔයාලා එහෙම සල්ලි දෙන්නේ නැතුව නම් ඇග්‍රීමන්ට් එක ආවේ. එහෙම නැත්නම් ඔයාලගේ ඇග්‍රීමන්ට් එක ආපු එක ඔයාලා රහසක් විදිහට තියාගෙන ඔයාලා ඇග්‍රීමන්ට් සයින් කරලා ඔයාලා ඒ පිළිවෙලට යන්න. මොකද ඔය Facebook එකෙන් ෆොටෝ ෂෙයා කරලා ඇහුවා කියලා ඔයාලා යාලට රිප්ලයි කරන්න යන්නත් එපා. ඒ වගේම තමයි ඔයාලා අඳුරන කෙනෙක්ට එහෙම ඇවිල්ලා මේ ඔයාලා දැක්කොත් මම මෙයාගේ ෆොටෝ එක මෙයා මං අඳුරනවා මෙයා කනෙක්ට් කරලා දෙන්න එහෙම මැසේජ් යවන්නත් එපා. එතකොට මෙයා ඕනම කෙනෙක් ඒ කියන්නේ වෙබ් එකේ ඉන්න ලොකු මහන්සියක් දරලානේ. එයාට ඇග්‍රීමන්ට් එක කෙනෙක් පෞද්ගලික දෙයක්. එයා ඇග්‍රීමන්ට් එක අරගෙන ඒ රටට පිළිවෙලට යයි. මොකද අපි මේකට මැදිහත් මේ බලෙන් මැදිහත් වෙන්න කියලා එයාගේ ඒ ආපු chance එකක් නැති වෙනව නම් ඒකේ වැඩක් නැහැනේ. එතකොට නේද? ඒකින්ද හොඳම දේ තමයි රජයෙන් හරහා ඇග්‍රීමන්ට් එකක්ම එනකම් බලන් ඉන්න එක. මොකද ලක්ෂ 35ක් වෙනි මුදලක් දීලා කොරියාවට යන්න හොඳයි. ඉතින් යන්න පුළුවන් නම් ඉතින් යන්න එහෙම වත්කමක් මම හිතන්නේ හැමෝටම නැහැ. මේ වෙබ් එකේ ඉන්න රජයේ හරහාම යන්න බලයින ගොඩක් අයට සල්ලි නැහැ. ඒතර ඒ වගේ විතරන්නේ සල්ලි තියන අයත් ඉන්නවා. මොකද හස්බන්ඩ් කොරියාවේ, වයිෆ් කොරියාවේ, අයියා කොරියාවේ එහෙම අය ඉන්නවා. එතකොට යාළුවට ඒක ගැටලුවක් නැහැ. ඒ වගේ ප්‍රශ්න ඒ වගේ කට්ටියන් ප්‍රශ්න නැහැ. ඉතින් කට්ටියට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒතර අනිත් අයට ලොකු ගැටලුවක්. මොකද සල්ලි ප්‍රශ්නයි මේ දේවලුත් එක්ක. ඒකින්ද හොඳම දේ අපි රජයෙන් ඇග්‍රීමන්ට් එකක් එනකන් බලාගෙන ඉමු. අපි හිතමු රජයේ මැදිහත් වේවි කියලා. පිලිපීන් වල වගේ පිලිපීන් වල මේ රජයේ මැදිහත් වෙලා අවුරුද්දක් දික් කරලා තියෙයි කියලා කියනවා. එතකොට මේ වෙබ් එකේ ඉන්න කාල සීමාව අපෙත් එහෙම දෙයක් හරි මොනවා හරි පිළිවෙලක් වෙයි කියලා සාපේක්ෂව අපේ රටට ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ලැබෙනවා. දැනටත් විශේෂයෙන්ම නිෂ්පාදන වලට දීවර වලටත් ඒත් එහෙමයි. අනිත් රටවලටත් සාපේක්ෂව ලොකු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් හම්බ වෙනවා මේ අවුරුද්දේ. දැනට 3500කට ආසන්න පිරිසක් ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි දැනට මේ දවස් ටිකෙත් ලොකු පිරිසක් ගියා. සාමාන්‍ය 200කට වගේ ආසන්න පිරිසක් ගියා මේ නොවැම්බර් මාසේ මේ වකවානුව තුල. එතකොට මේ අපිට ආයේ කෝටේකුත් තියෙනවා දෙසැම්බර් මාසේ. අපි ඒකෙනුත් ප්‍රාර්ථනා කරමු ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් එන්න කියලා ලංකාවට. එහෙනම් අපි ඔයාලා මොනවා හරි විස්තරයක් මේ වීඩියෝ එක මගෙන් දැනගත්තා නම් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ විතර නෙවෙයි අනිත් අයට බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා.